හොඳයි අද අපි බලමු ඩයබටික් කියන්නේ මොකක්ද කියලා. ඩයබටික් කියන්නේ ඩයබටික් කිව්වම අපේ ඇඟේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය, කියන්නේ ලේවල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය වෙන්නේ නැහැ. පාලනය වෙන්නේ නැතුව දිගටම හයි වැලියු එකක තියෙනවා. ඉතින් මේක හේතුව වෙන්නේ මේ ඉන්සියුලින් නිෂ්පාදනය හරි ඉන්සියුලින් වල කරන ඇක්ෂන් එකේ හරි මොකක් හරි අඩුපාඩුවක් නිසා. ඉතින් ඔයාලා දන්නවා ඩයබටික් වුණාම ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක කලින් දැනගෙන ඉන්න එක වැදගත්. ඒ වගේම එකෙන් කලින් දැනගෙන එතනින් පුළුවන් තරම් වැලිකිලා ඉන්න තරමට තමයි සේෆ් වෙන්නේ. ඩයබටික් හැදුන කෙනෙකුටත් පාලනය වෙන්න ටිප්ස් කියන්නම් මම. ඒතර ඩයබටික් කන්ට්‍රෝල් එක හරියම වැදගත්. හරි කන්ට්‍රෝල් එකක තියාගෙන යන එක අපේ ලයිෆ් ස්ටයිල් එක හරියට දිගු කාලයක් ජීවත් වෙන්න පවත්වාගෙන යන්න. මුලින්ම බලමු ඩයබටික් ඔයාට නැහැ. නමුත් ඔයා ස්ක්‍රීන් කරන්න ඕනේ. ඔයා චෙක් කරන්න ඕනේ නම් කොයි වගේ කට්ටියද චෙක් කරගන්න ඕනේ. ඔයාගේ වයස අවුරුදු 35ට වඩා වැඩි නම් අවුරුද්දකට සැරයක් ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එකක්. ඒ කියන්නේ පැය 6ක් කන්නේ බොන්නේ නැතුව ඉඳලා ගන්න ෂුගර් ලෙවල් එක. බලන ලේ report එකක්. ඒක බලා ගන්න එක වැදගත්. ඒක කරගන්න ඕනේ. ඊළඟට අපි හිතමු අවුරුදු 20 ඉඳන් බලන්න ඕනේ යම් කෙනෙක් එයාගේ බර වැඩි නම්. එයාගේ BMI එක 25ට වඩා වැඩි නම්. BMI එක ගැන මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලන්න මොකද්ද BMI එක කියන්නේ, මොකද්ද බර වැඩි වෙන්නේ, කොහොමද වෙන්නේ කියන එක. එතකොට එහෙම කෙනෙක් නම් අනිවාර්යෙන් අවුරුදු 20 වැඩි වුණත් එයාගේ ඩයබටික් ලෙවල් එක ඩයබටික්ද කියලා බලන්න ෆාස්ටින් ෂුගර් ලෙවල් එක චෙක් කරගන්න ඕනේ. එතකොට ඔයාගේ BMI ලෙවල් එක 23ට වඩා වැඩි, හැබැයි 25ට වඩා අඩුයි නම් ඔයාට හැබැයි රිස්ක් එකක් තියෙනවා ඉදිරි කාලයේදී දියවැඩියාව හැදෙන්න සහ ඔයාව ඕවර්වේට් වෙන්න. ඒ කියන්නේ ඔයාගේ බර තව වැඩි වෙලා 25ට වඩා වැඩි වෙලා ඔයාව ඔබීස්, ඒ කියන්නේ මහත් ස්ථූලතාවයටපත් වෙන්න ඔයාට රිස්ක් එකක් තියෙනවා. ඒ කැටගරි එකේ ඉන්නවා නම්. ඊළඟට ඔයා කරන ජොබ් එක හැම වෙලෙම වාඩි වෙලා නම් ඉන්නේ. අපි තුන් පැය කීපයක් එක දිගට වාඩි වෙලා වැඩ කරන ජොබ් එකක්. අපිට එක්සර්සයිස් එකක් වෙන්නේ නැහැ. සෙඩෙන්ටරි ලයිෆ් ස්ටයිල් එකක් අපිට තියෙන්නේ. අන්න ඒ වගේ කට්ටිය අනිවාර්යෙන් දියවැඩියාව චෙක් කරගන්න ඕනේ අඩුම තරමේ අවුරුද්දකට සැරයක්වත්. ඊට ඔයාගේ ප්‍රෙෂර් ලෙවල් එක වැඩි නම් 140යි 90ට වඩා ඔයාගේ ප්‍රෙෂර් ලෙවල් එක වැඩි නම් දියවැඩියාව චෙක් කර ගැනීම වැදගත්. ඊට ඔයාගේ අම්මට හරි තාත්තට හරි දියවැඩියාව තිබුණා නම් ඒ කට්ටියටත් ගොඩක් කලින් මුල් අවදිවලම අවුරුදු 40න් 30න් 40න් වගේ දියවැඩියාව හැදිලා තියෙනවා නම් තොර ජෙනටික් කෝසස් එකක් වෙන්න පුළුවන්. ඒකට මේ ගොඩක්ම රීසන් එකක් වෙන්න පුළුවන් ඒක. තොරත් ඔයා ඒක මේ ඩයබටික් චෙක් කර ගැනීම වැදගත්. එතකොට ඔයා ඔකටිය ප්‍රෙග්නන්ට් වෙලා ඔකටියගේ ප්‍රෙග්නන්ට් කාලය ඇතුළත දියවැඩියාව තිබුණා නම් දියවැඩියාව කියලා මේ හඳුනාගෙන තිබුණා. නමුත් ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ දියවැඩියාව නැහැ. අනේ ඒ වගේ අයටත් අවදානමක් තියෙනවා දියවැඩියාව තත්ත්වයටපත් වෙන්න. ඒතර ඒ වගේ කට්ටියත් අවුරුද්දකට සැරයක් ලේ එකක් බලා ගන්න. ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒක ලේ එකක් බලා ගන්න එක ඒක තමාගේ මං හිතන්නේ මේ වගේ දෙයකට මේ කාලය යොදවන එක වැදගත්. මොකද අපේ හෙල්ත් එකට අපි ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඉන්වෙස්ට් කරනවා කියන්නේ අපි කාලය ධනය යොදවන්න ඕනේ හෙල්ත් එක හරියට තියාගන්න. ඒකෙන් අපිට ලොකු ඉතුරුවක් අනාගතයේදී ලැබෙනවා. ඒ නිසා ඒ වගේව බලාගත්තා කියලා අඩුපාඩුවක් වෙන්නේ නැහැ. ඊළඟට ඔයාලා ප්‍රෙග්නන්ට් එකෙන් පස්සේ ඔකටික ඩිලිවර් කරන බබාගේ උපත් බර කිලෝ 3.5ට වඩා වැඩි නම් ඒ ඔයා කට්ටියගේ ඒ කියන්නේ ඇඟ ඇතුලේ තියෙන මේ කාබෝහයිඩ්‍රේට් ලෙවල් එක වැඩි වෙලා එහෙම තමයි වෙන්නේ. එතකොට ඒ අය එහෙම උපත් බරක් තියෙන දරුවෙක් නම් ඔයාට හම්බුනේ. ඔකටියත් ඩයබටික් ලෙවල් එක ඒ කියන්නේ ෂුගර් ලෙවල් එක චෙක් කර ගැනීම වැදගත්. ඊළඟට අපි දන්නවා PCOD කියන්නේ පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් තියෙන අය දන්නවා ඇති. ඔකටියගේ ක්‍රෝෂවල ඩිම්බකෝෂවල වතුර වගේ කිරි තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒතකොට ඒ කටික හෝමෝන් ප්‍රශ්න එනවා. මහත වැඩි වෙනවා. මූණේ කුරුලෑ දානවා. නිතරම ඒ වගේ කටියට ඩයබටික් හැදීමේ අවදානම වැඩි. ඒ අයට අනිවාර්යෙන් චෙක් කරගන්න ඕනේ අවුරුද්දකට සැරයක්. ඊට අමතරව අපි බලමු සාමාන්‍ය කෙනෙකුට ඩයබටික් දැන් දන්නේ නැහැ දියවැඩියාව තියෙනවා කියලා. හැබැයි මේ වගේ ලක්ෂණ තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? නිතරම ඔයාට යූරින් පාස් කරන්න ඕනේ වෙනවා. රැයටත් යූරින් පාස් කරන්න ඕනේ වෙනවා. නැගිටලා ගිහිල්ලා. එහෙම නැත්නම් නිතරම වතුර තිබහ හැදෙනවා.
එහෙම නැත්නම් මට නිතරම කන්න හිතෙනවා. හැබැයි weight එක අඩු වෙනවා. බර අඩු වෙනවා. නමුත් කන්න හිතෙනවා. ඒ වගේ කට්ටියගේ දියවැඩියාව level එක කියන්නේ sugar level එක ඇඟ ඇතුලේ වැඩි. ඒ නිසා තමයි ඒ කට්ටියට එහෙම නිතරම දැනෙන්න ගන්න. ඒ නිසා අනිවාර්යෙන් එහෙම කෙනෙක් නම් ඔයා දියවැඩියාව level එක check කරගෙන බෙහෙත් පටන් ගැනීම වැදගත්. එතකොට අපි බලමු සමහර වෙලාවට ඔය කට්ටියට නිතරම මූත්‍රා ආසාදන හමේ ආසාදන ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කලින් ප්‍රෙෂර්, heart attack, stroke මොනවා හරි මේ ඒ වගේ දේවල් ඇති වෙලා තියෙන්න පුළුවන්. වකුගඩු අමාරු ඇති වෙලා තියෙන්න පුළුවන්. මේ දියවැඩියාවල නිසා ඇති වෙනවා වෙන්න පුළුවන් මේ දේවල්. නමුත් ඔයා දන්නේ නැහැ දියවැඩියාව තියෙනවා කියලා මේ වගේ දෙයකින් තමයි ඉස්සෙල්ලාම අඳුර ගන්න වෙන්න පුළුවන්. නිසා ඒ ගැන දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත්. ඔයා දිගටම නිතරම දුම්බන කෙනෙක් නම් හරි ඇල්කොහොලික් නිතරම පාවිච්චි කරන කෙනෙක් නම් එකෙන් අයින් වෙන එක ඉතාම වැදගත්. එකෙන් අයින් වෙන්න ඕනේ. එහෙම අයට ඩයබටික් හැදෙන්න තියෙන, දියවැඩියාව හැදෙන්න තියෙන රිස්ක් එක ගොඩක් වැඩි. දැන් අපි බලමු කොහොමද මේක මේ හඳුනාගන්නේ. ඔයාලට කියනවා පැය 8ක් 10ක් එහෙම නැත්නම් මුළු රැයක් පුරා රැයට කාලා ඊට පස්සේ උදේ 8 වෙනකන් අපි කන්නේ බොන්නේ නැතුව ඉඳලා ඇවිල්ලා වතුර බොන්න පුළුවන්. ඇත්තටම දියවැඩියාවට sugar level එක විතරක් බලනවා නම් ඒකත් එක්ක මොනවාද lipid level එකත් බලනවා නම් පැය 12ක් කන්නේ බොන්නේ නැතුව ඉඳලා එන්න ඕනේ. ඉතින් ඒක එන්දලා ඇවිල්ලා අපි ලේ එකක් බලනවා. fasting blood sugar කියලා. එතකොට ඒකේ අගය 126ට වඩා වැඩි නම් දියවැඩියාව කියලා ගණන් ගන්නවා. එහෙම නැත්නම් HbA1c කියලා report එකක් බලනවා. දියවැඩියාව තියෙන කට්ටිය බලනවා ඇති ඒක දන්නවා. එයාලා දන්නවා ඒ කට්ටියගෙත් 6.5ට වඩා ඒ අගය වැඩි නම් දියවැඩියාව කියලා අපි ගණන් ගන්නවා. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් කාලා ෆාස්ටිං ඉඳලා යාපු නැති කෙනෙක්ගෙත් බැලුවම 200ට වඩා වැඩි නම් එයාගේ ෆාස්ටිං මේ sugar level එක ඒත් එයාට ඩයබටික් කියලා ගණන් ගන්න පුළුවන්. එතකොට අපි ආපහු ෆාස්ටිං blood sugar එකක් කරලා බලනවා. තව දුරටත් කන්ෆර්ම් කරගන්න. ප්‍රෙග්නන්ට් කාලේ නම් බලන්නේ මේ ෆාස්ටිං ඉඳලා ඇවිල්ලා ඊට පස්සේ මුලින්ම ලේ එකක් අරගෙන ෆාස්ටිං sugar එක බලනවා. ඊට පස්සේ ආපහු මිලිග්‍රෑම් 75 කර ග්ලූකෝස් කන්න දීලා පැය දෙකකින් පස්සේ නැවත බලනවා. ඒතනියුත් අපිට 200ට වඩා වැඩි නම් sugar level එක වැඩි කියලා check කරගන්න පුළුවන්. ඒක නැච්චර ඔකට වරි වෙන්න එපා. ඔයාලට මොනවා හරි එහෙම concern එකක් තියෙනවා නම් primary doctor කෙනෙක් ගාවට ගිහිල්ලා හම්බ වෙන්න. ඒතර ඒ කට්ටිය කරන්න ඕන දේවල් කියයි. කරලා ඒක බලාගන්න තමයි ඕනේ. හරි අපි දැන් බලමු ඔයාට ඩයබටික් හරි නැත්නම් ඩයබටික් හැදීමේ අවදානමක් තියෙනවා කියලා දැනගත්තා. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? මුලින්ම ඩයබටික් අවදානමක් තියෙනවා කියලා දන්නවනම් ඉස්සෙල්ලාම ඔයාගේ කෑම වේල මොකද්ද ඔයා කන්නේ කියන එක බලන්න ඕනේ. මම පෝෂදායී ආහාර වේලක් කියන එක යටතේ වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. ඒකේ කියලා දෙනවා මොනවද කන්න ඕනේ කොහොමද කන්න ඕනේ කියලා. එතකොට කෑම වේල වෙනස් කර ගැනීම තමයි පළවෙනිම සාධකය. කෑම වේලේ ගොඩක් අපිට මේ low calorie diet එකක්. ඒ කියන්නේ අපි මේ carbohydrate ඉක්මනින් කැලරි වෙන දේවල් තියෙනවනේ සීනි, පිටි කෑම ඒව පුළුවන් තරම් අඩු කර ගන්න ඕනේ. එතකොට ඒ වයින් තමයි අර sugar level එක එකපාරටම ඇඟ ඇතුලේ වැඩි වෙන්නේ. ඒතර ඒව අඩු කරගෙන ගන්න ඕනේ කෑම වේලක් ගන්න ඕනේ. ඒතර කෑම වේල මොකද්ද ගන්න කියන එක ඉස්සල්ලාම හොයලා බලන්න ඕනේ. ඊට පස්සේ ඔයා මොන හරි මේ එක්සර්සයිස් මොන හරි කරනවද? ඒතර එක්සර්සයිස් මුකුත් කරන්නේ නැත්තම් ඔයා අඩුම හොඳම එක්සර්සයිස් එක විදියට සහ ලේසියෙන්ම කරන්න පුළුවන් එක්සර්සයිස් එක විදියට කතා කරලා තියෙන්නේ ගණන් ගන්නේ විනාඩි 20ක් ටිකක් අර වේගෙන් ඇවිදින්න යන එක. ඒක ලොකු දෙයක් නෙවෙයි ඒක කරන්න පුළුවන් හැමෝටමනේ. එක්සර්සයිස් කරනත් මම කලින් කතා කරලා තියෙනවා. එතකොට ඒක තමයි රෙකමන්ඩ් කරන්න එක්සර්සයිස් එක. ඊට අමතරව ඔයාට පුළුවන් මසල් ස්ට්‍රෙන්තින් එක්සර්සයිස් විදිහට ඔය ඩම්බෙල්ස් එහෙම දැන් ඕන කඩවල් වල ගන්න තියෙනවා. හරිම පහසෙන් හොයා ගන්න පුළුවන්. ඒකට ඒ අර බර උස්සන ඒවා වගේ දේවල් කරන්න පුළුවන්. පුෂ් අප් දාන ඒවා කරන්න පුළුවන්. ඒවා ඉතින් චුට්ටක් අමාරුයි ටිකක් මහන්සි වෙලා කරන්න ඕන දේවල්. අර ඇවිදින්න යන එක ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් ඔය කට්ටියට. ඒක අනිවාර්යෙන් කරන්න ඒවා එහෙම කැටගරි එකක ඉන්නවනම් ඔයා. ඉතින් ඒක තුලින් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්න ඕනේ? අපේ weight එක වැඩි නම් අපි weight එක අඩු කරගන්න තමයි බලා ගන්න ඕනේ. ඒතර මුලින්ම ඔයාගේ weight එක හොයාගෙන එකකින් 110ක් කොච්චරද කියලා කැල්කියුලේට් කරගන්න. ඒ weight එක අඩු කරාම එන ගාන තමයි ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ. අන්න එහෙම ටාගට් එකකට ඔයා එක්සර්සයිස් කරන්න ඕනේ. ඔයාගේ මේ
කන බොන දේ හදා ගන්න ඕනේ. ඒ 10% අඩු කරනවා කියන ටාගට් එකට ආවම ඒකෙන් තියෙන බෙනිෆිට්ස් ගොඩක් වැඩි. ඔයාගේ හાર્ට් එකට බෙනිෆිට්ස් වැඩි, ෂුගර් ලෙවල් එක කන්ට්‍රෝල් වෙනවා. ඒ හැම දෙයකටම හොඳ වෙනවා. අර අපේ ටාගට් එක 10% අඩු කරන්න අපි වැඩ කරොත්. 10% අඩු වුණාට පස්සේ මං කලින් කිව්වා වගේ දුම්බීමයි ඇල්කොහොල් ගන්න එකයි නම් නතර කරගන්න වෙනවා. කට්ටිය මේ දියවැඩියාව තියෙනවා නම් පිටුමාට කකුල් ඇවිදින්න යන්න බෑ. කකුල් කැක්කුම හැදෙනවා. එහෙම නැත්නම් ආතරයිටිස් තියෙනවා. එහෙනදී වාඩි වෙලා ඉන්න එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අත්වලට කරන්න පුළුවන්. කකුල් දිගාරින ඒවා වාඩි වෙලා ඉඳගෙන කරන්න පුළුවන්. අත්වලට එක්සර්සයිසස් වාඩි වෙලා ඉඳගෙන කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතමු දිගටම වාඩි වෙලා කරන ජොබ් එකක් කරන කෙනෙක් නම් අපිට එතනින් නැගිටලා විනාඩි මේ පැය භාගයෙන් පොඩක් නැගිටලා හිට මෙහෙට කරන්න බැරි කමක් නැහැනේ. අන්න ඒ වගේ දේවල් වුණත් අපිට කරන්න පුළුවන්. අර දිගට වාඩි වෙලා ඉන්න එක බ්‍රේක් කරගන්න තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ විවිධ බෙහෙත් වර්ග තියෙනවා. මෙට්ෆෝමින් කියලා තියෙනවා. ඒතකොට වෙන සල්ෆනයිඩ්යුරියා කියලා තියෙනවා. ඒ බෙහෙත් වර්ග පටන් ගන්නෙ ඔකටිගේ ওই ලයිෆ් ස්ටයිල් මම ඔය කිව්ව දේවල් කරලා ඒත් ඔයාගේ ෂුගර් ලෙවල් එකේ කිසිම වෙනසක් නැත්නම් ඒක පාලනය කරගන්න බෑ වගේ තේරෙනවා නම් බෙහෙත් වලට යනවා. ඉතින් බෙහෙත් පටන් ගන්න එක ගැන මම ලොකුවට මෙතන කතා කරන්නේ නැහැ. එහෙම අවශ්‍ය කොහොමත් ඔයාලා ඉස්සෙල්ලා ෆාස්ටින් එකක් බලන්න යනවනේ ડોක්ටර් කෙනෙක් ගාවට. එතකොට ඒ කට්ටිය ඒකේ අවශ්‍යතාවයෙන් ඕනේද නැද්ද කියන එක කියයි. ඒතර බෙහෙත් වර්ග තියෙනවා, ඉන්සියුලින් විදින ඒවා තියෙනවා. බෙහෙත් ගන්න කෙනෙක් ඒ ගැන දැනුවත් වෙන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැන වෙනම කියන්නම් බෙහෙත් වලින් මොකද වෙන්නේ එහෙම කියලා. ඉතින් අපි ටාගට් එක වෙන්න ඕනේ. මම අර කලින් කිව්වා කොහොමද මේව අඳුනගන්නේ කියලා, දියවැඩියාව තියෙනවද කියලා. ඉතින් ඒ ලෙවල් එකට වඩා අඩු අගයක අපේ බ්ලඩ් ෂුගර් ලෙවල් එක තියාගැනීම තමයි අපේ ටාගට් එක වෙන්න ඕනේ. ඒතර ඒක හරියට කන්ට්‍රෝල් වෙලාද නැද්ද කියන එක මාසෙන් මාස දෙකෙන් දෙකට එහෙම බලනවා මේ ෂුගර් තියෙන කට්ටියගේ. ඒකෙන් අපිට චෙක් කරගන්න පුළුවන්. අනිත් අය ෂුගර් නැති අය අවුරුද්දකට සැරයක් චෙක් කරගන්න ඕනේ. මම අර මුලින්ම කිව්ව දේවල් වලින් එකකට හොයා අයත් වෙනවා නම්. හොඳයි එහෙනම් දියවැඩියාව ගැන මං හිතනවා කට්ටියට නොලෙජ් එකක් එන්නේ නැති කියලා. මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ඔයාලට මොනවා හරි වෙන අවශ්‍ය දැනගන්න ඕන මාතෘකා ගැන තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ආපහු wellness clinic එකෙන් තව අපේ ජීවිතේ ලස්සනට තියාගන්න අපි මොනවද අපි දැනගෙන ඉන්න ඕන දේවල්, අපේ හෙල්ත් එක ගැන දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද කියලා දැනගන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.